පරිසරයක් සොයා යන අපූර්ව චාරිකාවක්. අකුරු YouTube නාලිකාව හරහා මම එනවා ඒ චාරිකාව ඔයාලත් එක්ක යන්න. එන්න යන්න මාත්. මම හුස්ම ගන්නවා. ඔව් මම හුස්ම ගන්නවා. මම ජීවත් වෙන්න මම හුස්ම ගන්නවා. මට හුස්ම නැතුව ජීවත් වෙන්න පුළුවන් තප්පර කිහිපයයි. මම හුස්ම ගන්නකොට මට අවශ්‍ය ඔක්සිජන් මම ලබා ගන්නවා. මම හුස්ම පිට කරනකොට මේ මහා පරිසරයට මම කාබන් උදාහරණය. මම ඇතුළු මේ මහා මානව ක්‍රියාකාරකම් නිසා මේ පරිසරයට ඉතාමත් විශාල කාබන් ප්‍රමාණයක් මුදා හැරෙන බව ඔබ දන්නවද? ඒ සියලුම කාබන් මෙයාලා රඳවගෙන ඉන්න. ඒ කාබන් මෙයාලා රඳවගෙන තමයි මට හුස්ම ගන්න ආයමත් ඔක්සිජන් නිපදවන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට එයාලා ඒ කාබන් උරවගෙන අපිට කන්න රසවත් පළතුරු ලබා දෙනවා. තවත් කියනවා නම් මේ ශාකවල තියෙන සාරයෙන් අපිව නිරෝගී භාවයට පත් කරනවා. අපිව සුවපත් කරනවා. අපිව ජීවත් කරනවා. බලන්න මේ කුඹුක් ශාකයේ දිහා. මේ කුඹුක් ශාකය මේ එන ජලය පිරිසිදු කරනවා. එහෙනම් මේ වෘක්ෂ නෙමෙයිද අපේ දෙවියෝ? ඔව් දෙවියෝ. නෑ මට නම් පේන්නේ මේ මහා පරිසරයේ මේ තිබෙන වෘක්ෂල ඔක්කොම ඍෂිවරු. ඒ ඍෂිවරු මේ මහා පරිසරය බවුන්වල. ඒ බවුන්වල ශක්තියෙන් තමයි මේ පරිසරය මේ විදිහට ගොඩනැගෙන්නේ. හිසුනේ මේ පරිසරය විනාශ කරලා දාන්න එපා. මරලා දාන්න එපා. මේ පරිසරය අපි ආරක්ෂා කරගන්න. පුතවේදී මිනිස්සු වෙන. ඒ නිසා අපි මේ මහා පරිසරය ආරක්ෂා කරමු.